හයි ඉතින් පොඩි දෙයක්. ඔයා වැඩ කරන තැන එතකොට ඔයාගේ යාළුවෝ සෙට් එක නැත්නම් ඒ කියන්නේ ඔයා ආශ්‍රය කරන මිනිස්සු සෙට් එක ඔයා එදිනෙදා ආශ්‍රය කරන මිනිස්සු සෙට් එක ඔයාව ළඟ තියන් ඉන්නේ ඔයාගේ ට්‍රාන්ස්ජෙන්ඩර් අනන්‍යතාවය ගැන දන්නේ නැතුව නේද? අතරම ට්‍රාන්ස්ජෙන්ඩර් අනන්‍යතාවය අදාළ නැහැ කොහෙටවත්. හරිද? හැබැයි ඔයාගේ වටේ ඉන්න කට්ටිය ඔයාගේ වැඩ කරන තැන ඔයාගේ අනන්‍යතාවය දන්නේ නැතුව ඔයාව ආශ්‍රය කරනවා. හැබැයි හදිස්සියෙවත් මොනම හරි වෙලාවක මොනම හරි හේතුවකට ඔයාගේ ට්‍රාන්ස් අනන්‍යතාවය එළියට ආවොත් ඔයාගේ රයිට්ස් නැති වෙනවනේ. ඔයාට ඒ පිරිස අතර තියෙන පිළිගැනීම නැති වෙනවනේ. කොටින්ම ඔයාව යාලා රිජෙක්ට් කරනවා නම් ඔයාගේ ට්‍රාන්ස් අනන්‍යතාවය යාලා දැනගත්ත හින්දා ඔයා ඒ ඉඳලා තියෙන්නේ ඔයාව ටොලරේට් කරපු තැනක. that is tolerance. ඒක acceptance නෙමෙයි. හැබැයි මෙහෙම හිතන්න ඔයා වැඩ කරන තැන ඔයාගේ යාළුවෝ සෙට් එක එදිනෙදා ඔයා හම්බෙන මිනිස්සු සෙට් එක ඔයා ආශ්‍රය කරන මිනිස්සුට ඔයා ආශ්‍රය කරන මිනිස්සුන්ට ඔයාගේ ට්‍රාන්ස්ජෙන්ඩර් අනන්‍යතාවය අදාළ නැහැ. අදාළ නැහැ කියන්නේ ඔයා ට්‍රාන්ස්ජෙන්ඩර් වුණත් එකයි නැතත් එකයි ඔයාගේ රයිට්ස් නැති වෙන්නේ නැහැ. ඔයාට තියෙන පිළිගැනීම නැති වෙන්නේ නැහැ. ඔයාට තියෙන මේ මිනිස්සු අතර තියෙන ඔයාට තියෙන ගරුත්වය නැති වෙන්නේ නැහැ. අන්න ඒකට තමයි ට්‍රාන්ස්ජෙන්ඩර් අනන්‍යතාවය අදාළ නැහැ කියලා කියන්නේ. හැබැයි ඒ අදාළ නැහැ කියලා කියන්නේ ටොලරන්ස් නෙමෙයි. ඔයාගේ ට්‍රාන්ස් අනන්‍යතාවය හදිස්සියවත් එළියට આવත් ඔයාගේ රයිට්ස් නැති වෙන එකට නැති වෙන තැනක නම් ඔයා ඉන්නේ. ඔයා ඉන්නේ ඔයාව ටොලරේට් කරන තැන. acceptance කියන්නේ ඔයාගේ ට්‍රාන්ස්ජෙන්ඩර් අනන්‍යතාවය අදාළ නැහැ. ට්‍රාන්ස් උනත් එකයි නැතත් එකයි ඔයාව මිනිස්සෙක් විදියට යාලා දකිනවා. මිනිස්සෙක් විදියට ඔයාට පිළිගැනීම ගරුත්වය ඔයාගේ රයිට්ස් ඒ ඔක්කොම වලට තියෙනවා. අන්න ඒක තමයි acceptance කියන්නේ. ඉතින් අපි ෆයිට් කරන්නේ acceptance වලට, tolerance වලට නෙමෙයි. අන්න ඒක හොඳට මතක තියාගන්න.